අයිබෝන් ඉතින් ඔයාලා මේක තුල වැනි අලුත් ජොබ්ස් YouTube channel එකත් එක්ක තවත් අලුත් රැකියා පුරප්පාඩන උත්තර තියෙනවා. ඔයාලා හැමෝම බලාපොරොත්තු වෙන ඉඳපො. ඉතින් ඒ තමයි දේශීය ආදායම්ගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියා පුරප්පාඩු. ඉතින් මෙතන රැකියා වේකන්සිස් ඒ කියන්නේ පුරප්පාඩු 200ක් සඳහා ඔයාලව බඳවා ගැනීම ආරම්භ කරලා තියෙන. ඉතින් වැඩි විස්තර සඳහා ඔයාලට පුළුවන් Google එකේ search එකක් දාන අලුත් jobs කියලා නැත්නම් කෙලින්ම අපේ site එකට එන්න පුළුවන් alutjobs.com. මම පල්ලෙහා link එක දාලා තියෙනවා description එක comment section එකේ. ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන inland revenue vacancies කියලා දෙනවා. ඉතින් ඒක open කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා 26 වර්ෂ සඳහා බඳවා ගැනීම කියලා. ඉතින් අයිදුම්පත් බාර ගන්න අවසන් දිනය 2026 8:31. වයස් සීමා බලුවොත් වයස අවුරුදු 28ට අඩු වෙන්න ඕන යාට 22 28 අතර. ඉතින් ඔයාලට පුළුවන් මෙතන online apply කරන්නත් සහ සම්පූර්ණ රැකියා දැන් ගැසට් එක බලන්න රැකියා දැනුම බලන්න මෙතනින් පුළුවන්. ඉතින් මෙතනින් අපි පොඩ්ඩක් ගිහිල්ලා ගැසට් එක බලමු. එතකොට මෙන්න මේ වගේ තමයි ගැසට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනක් තියෙනවා PDF එකක්. number of vacancies 200ක් තියෙනවා. මෙතන සම්පූර්ණ විස්තර සිංහලෙන්ම තියෙන්නේ. මම හිතනවා මේක කියව ගන්න පුළුවන්. මෙතන විවෘත පදනම මත බඳව ගන්නේ. මෙතන ඇතරම එක්සෑම් එකක් තියලා තමයි ඔයාලව සිලෙක්ට් කරගන්න. ඉතින් මේක ගොඩක් දිනක් බලාපොරොත්තු වෙන්න දෙයක්. නිතරම ගැසට් වෙන්නේ නැති රැකියා පුරප්පාඩුව. ඉතින් ක්ලෝසින් ඩේට් එක කලින් කිව්වා අගෝස්තු 31 රෑ 9න් අවසන් වෙන. ඉතින් ඊට කලින් වා අයදුම් කරන්න කියලා මතක් කරනවා. ඉතින් මෙතන කොන්දේසි තියෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ වැටුප හැදෙන හැටි තියෙනවා. මම වැදගත් ටික විතරක් මේ වෙලාව highlight කරන්න. මේ දින වලට තියෙන ප්‍රශ්න පත්‍ර 3. ඉතින් ප්‍රශ්න පත්‍ර 3ක් තියෙයි අවබෝධය, බුද්ධි පරීක්ෂණ සහ සාමාන්‍ය දැනීම. ලකුණු 100න් අවම ප්‍රමාණය ලකුණු 40යි. හැබැයි මේක ලීසි කියලා හිතන්න බෑ. මොකද ලකුණු 40 ගන්නවා මේකෙදි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ටිකක් අමාරු පේපර් එකක් තියෙන්නේ හැමදාම වගේ. වයස් සීම බැලුවොත් වයස අවුරුදු 22ට 22 28 අතර වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ඔයාගේ බර්ත්ඩේ එක බර්ත්ඩේ එක අවුරුදු 2004යි 1998යි අතර කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේක ඇප්ලයි කරන්න. හැබැයි ඔයා රාජ්‍ය සේවයේ එහෙම නැත්නම් පළාත් රාජ්‍ය සේවයේ ඉන්නවා නම් ඔයාලා අවුරුදු 35 වෙනකම් මේකෙදි chance එක තියෙනවා. ඉතින් බඳවා ගැනීමේ ක්‍රමය බලුවොත් ලිඛිත විභාගයක් තියෙනවා. ලිඛිත විභාගයෙන් සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා exam pass නම් ඔයාලා. ඉතින් මෙතන ඊළඟට තියෙනවා ඔයාලව විභාග මාධ්‍ය වල සිලෙක්ට් කරගන්න පුළුවන් භාෂා තුනින්ම තියෙනවා සිංහල දෙමළ ඉංග්‍රීසි. ඔයාලට කැමති භාෂාවකින් exam එකට මුහුණ දෙන්න පුළුවන්. මම සරලව ගලවාට මේ පෙන්නුවා. ඊළඟට ඔයා මේකේ exam fee එක 1200ක් කියලා ගන්නවා මේ government website එකේ. ඉතින් අපි බලමු පොඩ්ඩක් apply කරන්න කොහොමද කියලා. මෙතන apply now option එකට ගියොත් එහෙම ඔයාව මෙන්න මේ විදිහට බලාගෙන පුළුවන් ඔයාට donits.lk කියන රාජ්‍ය වෙබ්සයිට් එක. මෙතනින් පුළුවන් exam fee එක pay කරලා මම හිතන exam fee එක 1200ක් වෙනවා. apply කරන්න online. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ වැදගත් වෙයි. වැදගත් වුණා නම් අනිවාර්යෙන් අපිව subscribe කරන්න. ඒ වගේම channel එකේ bell icon එක click කරන්න. එතකොට ඔයාලට මේ වගේ රැකියා පුරප්පාඩුවක් අපි නිකුත් කරගම ඔයාගේ phone එකේ notification එක ගෙන්න ගැනීම හැකියාව තියෙන නොමිලේම. ඉතින් ඒ වගේ මතක් කරගන්න අපි YouTube channel එක අලුත් YouTube channel එක මේනොට subscribersලා 40000කට එහා පිරිස සම්බන්ධලා ඉන්නේ. ඉතින් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. මේ channel එකෙත් අපි රැකියා පුරප්පාඩු බොහෝ දුරට ඉක්මනින්ම නිකුත් කරන ගමන් පළ කරනවා. YouTube එකේ search එකෙන් දැම්මම අලුත් jobs කියලා අපේ channel එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකට apply කරලා දුවර මොන ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. මම පුළුවන් විදියට වල හැමෝටම reply එකක් දාන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ඔයගේ යාළුවන්ට බලන්න share කරන්න. සහ comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.